වෙසක් පොන් පොහොය දවසට සමගාමීව සිදුවෙනු ලබන උතුම් ආශිර්වාදාත්මක ජයශ්‍රී මහා බෝධි වන්දනාව පහන් පූජාවක් ලෙසින් ආරම්භ කරන්නටයි බලාපොරොත්තුව සූදානම. අද වෙසක් පොන් පොහොය දවසේ පින්කමට සම්බන්ධ වෙන ඔබ සඳහම් ටීවී ඔස්සේ අද මේ උදාර වූ පින්කම දෙනතින් දකින ඔබත් ගම්වානේ සිටින පිනති ඔය ඇත්තෝ හැම දෙනාටමත් ලක්වාසී සමස්ත ජනතාවට ලෝවාසී සමස්ත ජනතාවට පින්කම දෙනතින් දකින මුළු මහත් ලෝකවාසී සමස්ත ජනතාවටම අප්‍රමාණ වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙනයි අද මේ උතුම් පූජාව අප මෙසේ ආරම්භ කරන්නේ. පූජාව ආරම්භ කරන්නට මත්තෙන් පිළිහෙල කරගන්නට යෙදුණු සුදුම සුදු මල් මිටකින් සමන්විත වූ අබතෙල් මිශ්‍ර වූ පහන් දැන් හැමෝම ආලෝකමත් කරන්න පූජාව ආරම්භ කරන්න. පහන් හිස මුදුනට ගත් ඔය ඇත්තෝ මෙසේ ප්‍රාර්ථනාවක් තබමිනුයි අපි පූජාවට අනුගත වෙන්නේ. අපේ ජීවිතවලට ග්‍රහණක් සත්‍රානුකූලව බලපාන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරාවල් සිරසින් නළලින් දෙවුරින් දෙවැල මිටින් දෑතින් දසගිනි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභියෙන් කටියෙන් තුනටින් රහසින් හෘදයෙන් සියලු රෝග දෝෂ නිවාරණය වේවා. මේ උඩින් පායන අවුවක් හැර අවටින් හමන සුළඟක් හැර විපත් කරදර කිසිම කලකදී සිදු නොවේවා. යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ඉටු වෙන්න අද වෙසක් පුන් පොහොය දවසේ සිදුහත් කුමාරයාගේ උප්පත්තියත් අප මහා බෝසතාණන් වහන්සේගේ ලෞතුරා බුද්ධත්වයත් සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයට වැඩම වීමක් සිදු වුණේ අද වගේ උදාර වූ පුන් පොහොය දවසක. එවන් පුන් පොහොය දවසක මේ උතුම් අදිෂ්ඨාන පහන් පූජාවේ අනන්ත පිහිට ආශිර්වාදය අපේ ජීවිතේට ළඟා වේවා කියලා හැමෝම පහන හිස මුදුනට රැගෙන හඬ නගලා 3 වතාවක් සාදු කියන්න. එසේ සාදු නාද පවත්තාවේ ඔය ඇත්තෝ නැවත පහන පහසු විදිහට දෑතේ තියාගෙන අපි ලෞතුරා බුදුන් සරණ යමින් මෙසේ පූජාවට යොමු වෙමු. තවත් එක වතාවක් සාදු කියලා. මංගා කරුණානිතින් බලනා කාරුණික සම්බුදු රජාණනි නිවාංගම
රජානනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු සම්බුදු රජානනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී පිරුණු මුදිතා ගුණය රැඳුණා පූජනීයයි බුදුලයේ ආස්කුස ඕෂදී තරුවකි ගලන කැන්මිහි පිට තිබේ එදා වසවතු පලාගිය ඇති මතක් වෙයි සමිඳුට බියේ පුදමිවන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ බුදුආමුදුරුවන් නිස්සර වඩින කොට මා සිටියේ නම් යන විට කැලයේ දාරට වනමල් නෙලා අතුරා සිරි පාතුල වට වැඳ වැටෙනවා නොගොසින්ගෙට වාරුවකට දෙවියන් පිදුව මුත් පාරසතු මල් ඔබට තිලොවග පියාණනි ඒවා නැත අපට වනමල් රැගෙන පුදමින් සිරි පාතුල වට සැනසී වැඳ වැටෙමි හිමි ඔබ ඉදිරි පිට පයට පෙන ගල් මිනි කැට එන
බුදු ආමුදුරුවෝ දහම් දේශනවා එදා දහම් ඇසුමට දෙවියෝ වඩිනවා සාදු සාදු සාදු. ඊළඟට හැම දෙයකින්ම හිත නිදහස් කරගෙන පූජාවටම හිත යොමු කරගෙන අඩම්මන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණි ඔය ඇත්තෝ හැම කෙනෙක්ම පූජාවටම හිත යොමු කරගෙන කියන ලෞතුරු බුදු ගුණ මා කීවාට පස්සේ හඬ නගලා කියලා අපි වන්දනාව සිදු කරමු. බුදු සමිදුගේ නිතින් ගලා කරුණාදාර ඇවිල ගිය සිත් සතන් නිවිසෙනසී ගියා මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන්යමා අසන විට සිත සෝක නිවෙනවා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික නිවන් සුව ලැබේවා තිලෝවම ජයගෙන සැබවින් මාරු පරදාතම නුවණින් සත්වල කලබාදම් දෙසෝ ගුණින් බබලනා සාදු සාදු අප ලොවුතුරෝ
කරමි වන්දනා වෙවක් පුරා නිලුම් නිලා මල් ආසන පුරවන්නයි ගගක් පුරා සුවඳ පැනින් ජය මඟා බෝ නගවන්නයි ලෝතුරු සම්බුදු සසුනේ සවන් පුරා බණ අසන්න ලෝතුරු සම්බුදු සසුනේ ලෝතුරු නිවනම පතන්න එකම සරණ බුදු සරණම වේවා එකම සරණ බුදු සරණම වේ සියලු අපල දොස් මින් දුරු වේවා සියලු අපල දොස් මින් දුරු වේවා ලෝතුරු ගුණයෙන් මට සුව වේවා උතුරු ගුණයෙන් මට සුව වේ සම්මා සම්බුදු පීඨ ලැබේවා සම්මා සම්බුදු පීඨ ලැබේ මග කරුණාවෙන් උණු ලොව සරණ මග කරුණාවෙන් උණු ලොව සරණ මෙත් සයුරක් කළ ගිනි ගත් දෙරණ මෙත් සයුරක් කළ ගිනි ගත් දෙරණ සෞසත අට දුන් නාරක වරණ සෞසත අට දුන් නාරක වරණ මගගෙලි කෙරුවා මරණය මරණ මගගෙලි කෙරුවා මරණය දෙනෙතේ සම්බුදු රුවයි මැවෙන්නේ දෙනෙතේ සම්බුදු රුවයි මැවෙන් සන්තානයේ බුදු ගුණයි රැඳෙන්නේ සන්තානයේ බුදු ගුණයි රැඳෙන් ලෝතුරු සඳම් සිසිල ගලන්නේ ලෝතුරු සඳම් සිසිල ගලන් සම්මා සම්බුදු
සමිදුවාදින්නේ සම්මා සම්බුදු සමිදුවාන් රෝදුක් බිය සංකාදුරු වේවා රෝදුක් බිය සංකාදුරු සෝක කඳුළු නිත් වල නොම වේවා සෝක කඳුළු නිත් වල නොම වේ මේ අබතෙල් පිදු පිං මතු වේවා මේ අබතෙල් පිදු පිං මතු වේ සියලු දෙනා ලොව සුවපත් වේවා සියලු දෙනා ලොව සුවපත් වේ උඩුගුවනේ වැඩවසන සතර වරම් දෙවියන් ප්‍රමුඛ ඉෂ්ඨකාමී දෙවියන්ට මේ ප්‍රභාව සම්පන්න වූ පහන් පූජාවට මේ පුද බිමට වඩින්න අපි මෙසේ ආරාධනා සිදු කරමු. එනිසා පහන හිස මුදුනට රැගෙන වරක් හඬ නගලා සාදුකාරයක් දී දෙවියෝ ඔබේ සාදු නාදයට වගේම ඔය අතේ දැල්වෙන පහන් ආලෝකයට බොහෝසේ පිය කරනවා. එනිසා දෙවියන්ගේ ගෞරවනීය වැඩමවීම තුලින් සිතින් ඇඳි අසිරිය නෙතින් බලා ගතින් සිතින් ලෝතුරු සුවයට මඟ සැලසෙන මේ ප්‍රභාව සම්පන්න පහන් පූජාවට අපි දෙවියන්ට ආරාධනා සිදු කරමු. පහසු විදියට පහන තියාගෙන මා කිව් පසු කියලා මෙසේ ආසේ සිටින දේවී වරුන් වඩිවා ආසේ සිටින දේවී වරුන් වඩී සතර වාරම් දෙවී රාජුන් වඩිවා සතර වාරම් දෙවී රාජුන් වඩී සත් දෙවිඳුන් පිං කමට වඩිවා සත් දෙවිඳුන් පිං කමට වඩී මේ පිං කම දැක සාදු කියනවා මේ පින්කම දැක සාදු කියන සතර වරම් දෙවී වරුන් වඩින්නයි සතර වරම් දෙවී වරුන් වඩින් නාලොව නාරාජ තුමන් වඩින්නයි නාලොව නාරාජ
සරණමාලි දෙව් දුවත් වඩින් සත් දෙවිඳුන් පෙර මුනේ වඩින්නයි සත් දෙවිඳුන් පෙර මුනේ වඩින් නාත දෙවිඳු පින් ගෙන බුදු වෙන්නයි නනගුණ ලැබ දෙන ගණ දෙවිඳුන්ටයි සුමන සමන් දෙවී යෝපින් ගන්නයි කරුණාවෙන් මේ අප රැක දෙන්නයි විෂ්ණු සූරිදු මේ පින් අර ගන්නයි කතර ගමේ මඟා දෙවි උතුමන්ටයි අලුත් නුවර දැඩි මුඩ සූරිඳුන්ටයි කැලණියේ විභීෂණ දෙවි උතුමන්ටයි නවගමුවේ පත් පිනි අම්මාටයි අයනායක දෙවි රාජුන් වඩින්ටයි ගම්බර මංගර දෙවි උතුමන්ටයි සිද්ධ සූනියම් දෙවිඳු වඩින්ටයි කරුණාවෙන් මේ අප රැක දෙන්නයි සතර වටින් සෑම දෙවිඳු වඩින්ටයි සාදු සාදු මේ පින්
සාදු සාදු සාදු. ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි ඊළඟට සිදු කරන්නේ ආශිර්වාද ජයශ්‍රී මහ වන්දනාවයි. හැම සෙනසුරාදා දවසකදීම පන්සලට ආපු ඇත්තන්ට මේ කවි ගාථා මතකයේ ඇති. මතකයේ තියෙන හැමෝම මාත් සමග හඬ නගලා කියලා වන්දනාව සිදු කරමු. සාදුකාරයක් දීලා. බෝසමිදුනේ වන්දිනේමි මම සිරස නමා බෝපත් පැගුණා නං මට වෙන්න සමා සෙවන දුන්නේ සමිදුට කොළ අතුද නමා වඳිනෙමි උතුම් ගුණ සීකර සිරස නමා මද සුළඟට ලෙල දෙන බෝ පත් සෙවනේ ඉඳගෙන කියමි මට පිටක් වන ලෙසිනේ මඟ මෙවුනා උයනේ රෝපිත බෝරාජුනේ මට සිසිලසක් ගෙන දෙයි මේ බෝසෙවනේ බෝධියේ වැඩම ඉන්නාම දෙවියන්ට තිස්තුන් කෝටියක් දෙවියන් ගේ නාමට ඇසට නොපෙනෙනා පෙනෙනා දෙවියනට පාතනෙමි මේ පිං බලයෙන් මතු බුදුවන්ට වෙගෙරෙන් වියාරෙන් දම් හඬ පැතිරේවා සැනසුම් මිහිරි හඬ සවනට යොමු වේවා මාරක අපල දුක් කරදර දුරු වේවා මේ පිං බාලෙන් අපි ඇමටම සිත් වේවා බෝධි මළුවේ අඳුර පලවා සිතේ සැදැඟෙන් පවන් දල්වා දොත්
තබා නමදිමු උතුම් ජයසිරි බෝධි රාජා දීප පූජා ධූප පූජා සිසිල් පෙන් සංඝා කුසුම් පූජා කරමු ජයසිරි හිමිට පූජා වන්දිමි ජයසිරි බෝධි රාජා සිසිල් සුළඟට සුවඳ ගල්වා කපුරු දුම්මල සඳුන් නල්වා දොගොත් මුදුනේ තබා නමදිමු උතුම් ජයසිරි බෝධි රාජා සියලු පැතුම් සපලවන්ත අජරාමර සැප ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජයසිරි මහා බෝරජුන්ට මගතොට අනතුරු නොවන්ට අනවින බන්ධන කැපෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජයසිරි මහා බෝරජුන්ට මග පෙන්නූ ගුරුවරුන්ට නිතර නිතර පින් ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජයසිරි මහා බෝරජුන්ට රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොලලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය දුටුවන්ගේ නෙත් පිනවන බෝධිය ඇසුවන්ගේ සිත් සනසන බෝධිය ලංකර සැනසුම සිත දෙන බෝධිය අපිත් වඳිමු ජයසිරි මහා බෝධිය
දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය දෙනෝදාක් දෙනා වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය අනුරපුරේ වැඩ හිඳිනා බෝධිය රන් වැට අතරින් පෙනෙනා බෝධිය ලංකර සැනසුම සිත දෙන බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය මම මේ මළුවට එනවා යනවා බොමුල් බොපත් මට පෑගෙනවා සමාවදී මාගේ පව් ආරවනවා බෝරාජුනේ මාට අවසර දෙනවා උඩ මාළුවේ බෝ රජු වැංජ බෙනවා දෙවනි මාළුවේ මල් පහන් දිලෙනවා වැලි මාළුවේ මා සිනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා සම්බුදු ගුණ මතු කරවන බෝධිය බුදු රැස් මාලා විහිදෙන බෝධිය මනුලොව මිනිසුන් නමදින බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය විතරාගී ගුණ මතු වෙන බෝධිය ජීවමාන මුනිදුන් වැනි බෝධිය සාමය සනසුම ලැබදෙන බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දිව මල් වැගිරෙන චේතිය නාලොව කඩු පුල් වැතිරෙන චේතිය
මඟස උසට වන මල් පිදුචේතිය නමදිමු අපි රන්වැලි මඟචේතිය සාදු සාදු සාදු. දැන් හැම කෙනෙක්ම ඉන්න තැන්වලින් නැගිටයි මේ අදිෂ්ඨානය සිදු කරන්න. පාලි භාෂාවෙන් කියන නිසා හොඳට අහගෙන ඉඳලා ගාථා වරද්දන්න නැතුව කියලයි අප බල පිහිටුවා ගන්නේ. කියමු මේ විදිහට. තමන් අතේ තියෙන පහන තමන් විසින්මයි බල පිහිටුවන්නේ. කියන්න මේ විදිහට. යස්ස පූජේති සම්බුද්ධෝ සත්තානං සකලෝචනේ පූජිතං නරදේවේහි වන්දේතං බෝධිමුත්තමං බුද්දේච ධම්මේච සංඝේච රාජං සංඝේච කාමේච රූපේති රූපං වාතේච පිත්තේච කප්පේති දෝසං යක්කේච භූතේච භයං විනාසං සෞසිරි පිරිතිරෙන ලෝතුරු බුදුන් උපදින දෙව්පුරය සරිවන එව් දඹදිව තලයේ සසොබන සෑම සතට පැමිණෙන සමව දුරම දුරලන තිලෝ ගුරු දෙසුවෙන ඇත්ද පිරිතක් දෝස දුරුවෙන මේරුවන් සාන්තියෙන සිත කරන පිළිවෙල දන ආතුර දුක් මුදන ලෙසින් සිත කළ මනවිනියමින කියමින් සුරතිනා මල්කැන් රැගෙන පැමිණා ඉස ඉස පැන් මනා මිසී සිත් කොට දෝස අරිනා මේ මහා භද්‍ර කල්පයේ සතරවන අන්තත් කල්පයේදී අස්වන්දනං වූ බෝධි මූලයේදී
පස්මරුන් පරදවා ලෞතුරා බුද්ධත්වයට පැමිණ වදාලා අපතිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරආදී බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් උන්වහන්සේ විසින් ශ්‍රේවණය කරන ලද අස්වත් නං ඇසතු බෝධියේ ආනුභාව බලයෙන් මාගේ හිස පටන් දෙපතුල් දක්වා ඇති අට අනුවක් රෝග නවනුවක් ව්‍යාධි දෙසිය තුනක් අන්තරාවල් සිරසින් නලලෙන් බෙල්ලෙන් දෙවුරෙන් දෙවැල මිටෙන් දෑතින් දසගිලි දසනියෙන් හෘදයෙන් උදරෙන් නාභියෙන් කටියෙන් රාසින් හෘදයෙන් සියලු රෝග නිවාරණය වී යමෙක් කළා වූද නොකළා වූද අනවින කොඩිවින දෝෂ දුරු වී යමෙක් අහසට අත නගා දොස් සැබුවේද පොළොවට අත තියා සාප කළේද ඒ සියලු වස් දොස් වහා දුරු වී සියලු යහපත සාන්තිය සැලසෙත්වා සාදු 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 ඊළඟට නමෝ බුදුන් බුදු වෙන්නට සිරිමා බෝ මුලවුන් කල නමෝ කියන බුදු ගුණෙන් වේ ඔබට සෙත් මංගල අනන්ත වූ බුදු ගුණ ආශිර්වාදයයි දැන් ජීවිතයට සලසා දෙන්න. අනන්ත පිහිට ආශිර්වාදයෙන් මේ මහා බලගත් ගාථාත්‍රයෙන් අතේ තියෙන පහනට බල පිහිටුවාගත්තු ඔබ දැන් හැමෝම තමන්ගේ දකුණු අතෙන් මේ විදිහට තෙල් ටිකක් හිසේ ගල්වන්නේ. හිසේ පටන් පාදාන්තයේ දක්වා ඇති සකලාන්තරාය සරූපද්‍රව රෝග පීඩාවන් දුරින් දුරු වේවා. දැනට බොන බෙහෙත් හේත් ඇත්නම් ඒවා දිව්‍ය ලෝකයෙන් ගෙනාපු දිව්‍ය ඖෂධයක් බවට ප්‍රත්‍ය වෙලා ඉක්මන් සුවය නිරෝගී සුවය ජීවිතයට උදාපත් වෙන්න කියලා හිතින් හිතාගෙනයි අපි තෙල් ටිකක් එසේ හිසේ ගල්වා ගත්තේ. රවිචන්ද්‍ර කුජ බුද ගුරු සිකුරු ශනි රාහු කේතු කියන අපල උපද්‍රවයන්ද ඇත්නම් ඒ හැම දෙයක්ම දුරින් දුර වෙලා ඔබට අපට රටට සැමට සාන්තිය සිතම සැලසෙත්වායි කියන අදිෂ්ඨානයෙන් අප නමෝ බුදුන් බුදු වෙන්නට සිරිමා බෝ මුලවුන් කල නමෝ බුද්ධ රත්නයේ ගුණ සියලු සතුන් හට මෙත් කළ එසේ පද හතර නිමා කරන විට හැමෝම හිස මුදුනට පහන රැගෙන දැම්ම නෙවෙයි දැන් පහසු විදිහට තියාගෙන පද හතර නිමා කරනකොට හිස මුදුනට පහන රැගෙන ශබ්ද නගා සාදුකාර දී අනුමත කොට මේ පිහිට ආශිර්වාදයේ සලසා ගමු සාදුකාරයක් දීලා නමෝ බුදුන් බුදු
නමෝ බුද්ධ රත්නයේ ගුණ සියලු සතුන් හට මෙත් කළ නමෝ කියා ශ්‍රී අස්තය දිගු කළ මුනි අනුස් බල නමෝ කියනගේ බුදු ගුණෙන් වේය ඔබට සිත මංගල රුදු යක්ෂෙන් පළවාගෙන මයංගන මුනි වැඩි කල බෙදු අමාපෙන් ජලයෙන් සියලු සතුන් දුක් දුරු කළ එදා මුනිදු දම් වරුසා වැස්සෙව්වයි සිරිලක තුල සුගත තථාගත බලයෙන් සියලු රෝගයයි බැගෑරට ඔයිට වඩා හයියෙන් සාදු කියන්න පාත කැලණි පුරනා රජ මිනි පළගෙට දබරය කළ නගලොවට නොදෙමි කියා මිනි පළගෙට විය කොළඟල නාග පිරිස දමනය කොට බුදුන් හිමිදම් දෙසුවේ කල කැලණි වෙගෙරේ ධාතු බෙලෙන් වේය ඔබට සිත මංගල දෙවැනි වරද අප බෝසත් කැලණි වෙගෙර වැඩිම කල සුමන සුරිඳුවරයුම් කළේ පතුල තබන ලෙස සමනොල සටගන්නුනි මුනි සිරිපා ඉඳුනිල මත සමනොල ගල උන් සිරිපා අනුඅසයෙන් ඔබට වේය සිත මංගල ගේ වැදුම් නැගෙත් දෝස හේම මාල කුමරු දන්ත දාකරඬුව සිංකඩගල වැඩම වලා දලදාගිමි සිත සැලසුවේ සිරිලක තුල එදා පටන් පුද පෙරහර ගුවනේ පැසුර බඹ කැල සිරි දලදා ධාතු බෙලෙන් වේය ඔබට සිත මංගල විසල් පුරට රෝබිය වී පිරිත් දහම් දෙසුවේ කල ජනපද රෝබිය දුරු කළ සුගත දහම් අනුස් බල ඒ අනුසෙන් ඔබ ගතවන් සියලු රෝග අද දුරු කළ සේරු විලේ ධාතු බෙලෙන් වේය ඔබට සිත මංගල උනගිනියම් විසියොගත රැසිහිනෙන් කරයි විකල පුරිරු නපුරු මදන යකුන් මායම් කර සමයම්බල මෙවන් රුදුරු දොස් නැති මුත් අද සිට එම දොස් පාකල දීගවාපි ධාතු බෙලෙන් වේය ඔබට සිත මංගල
උපන් නැගත දින වෝරා අවමර යෝගය ඇති කල සැප සම්පත් වෙනසී ගොස් යෙදුනේ නම් නොයෙක් අපල ඒ ගැම දොස් පාකරමින් අද සිට සෙත් සිරියක් කළ ජේතවනේ ධාතු බිලින් වේය ඔබට සිත් මංගල ගේ වැදුම් නැගත් දෝස මල්වර නැගතින් වූ කල නිතර කලයි අඩ දබරය දනගානික වේ නිකසල මෙවන් නැගත් දොස් ඇතිමුත් අද සිට පාවී ඇම කල වයාගිරියේ ධාතු බෙලෙන් වේය ඔබට සිත් මංගල සත් සුර බඹ දෙව් රැස් කළ දම්සක් පැවතුම් වදගල එම පිරිතේ අනුගසයෙන් වස් දොස් ඔබ ගත පාකල ගෙයි අටකොන පැමිණි දෝස ඉන්දුරු වී සෙත් වේ බල සේල චේති ධාතු බෙලෙන් වේ ඔබට සිත් මංගල පිරිය නැතිව බත් භෝජන සිරුර කලයි නිතර දුබල මදන යකුන් කරවති ලෙඩ එක් තැන් කරවා උත්පල වත් අතර කොන කඩුල්ල සතුරා කල විනසියල්ල බංග වෙමින් මං පොළොවට වේ ඔබට සිත් මංගල දන් දුන්නේ සුජාතලා රන්තලිගෙන මුනි දුට යස වින් වින් කර සත් සතියට වැළඳුවේ කිරි පිඬු තොස සුන් සුන් කර කෙලෙසුන් බිඳ බුදු වී වැඩියාය විගස බුද්ධං සරණේ බලයෙන් ඔබට වේය සිත් මංගල සාම කුමරු නමින් ඉපිද නිත් නැති මව්පියෝ රැකි කල බොහොම නපුරු විමානයක වැඳ පැන් සොයමින් ඇවිදින කල වන්හි සැර විස මැකුවයි දෙවගන විත් නෙම විට අරගතෝ යන බුදුන් බලෙන් වේ ඔබට සිත් මංගල උදර දෑත රාස කලවා දනගිස් තුල දුරු නපුරු මුවින් කියනාලද කටවඟ ඇස් වඟ දුරු දුදන නපුරු නෙතින් බැලෝ හෝවාකින් දුරු රාව් දෝස පාක
කල ඔබ රැක දේවා නිරතුරු සාදු සාදු සාදු. දැන් හැමෝම ඉන්න තැන්වල තැන්පත් වෙන්න. අනන්ත බුදු ගුණ පිහිට ආශිර්වාදයේ සලසාගත්තු ඔය ඇත්තෝ හිසේ පටන් පාදාන්තයේ දක්වා ඇති සකලාන්තරාය සරෝපද්‍රව රෝග පීඩාවන් දුරින් දුර වේවා කියලා අප මේ අදිෂ්ඨානයයි සිදු කරන්නේ. මුලින් වගේම සාදුකාර දෙමු. පහන හිස මුදුනට රැගෙන පහසු විදිහට දැන් අතේ පහන තියාගෙන අප්‍රමාණ බුද්ධෝ යන අනුහසිනේ අප්‍රමාණ ධම්මෝ යන අනුහසිනේ අප්‍රමාණ සංඝෝ යන අනුහසිනේ අප්‍රමාණ දොස් දුරු වේ ඒ අනුහසිනේ සයුරේ බැස ජල මතු පිට සත් දවසක් පීනන්නේ මියුරු සිතින් සිතාපතා අමිතුරු බස් පවසන්නේ කවුරුද මේ මෙතුන් ලොවට දිරි බලයෙන් උපදින්නේ හිසත් නලල ගෙලේ දෝස මෙලෙසින් දුරු වී යන්නේ සපුදුණු කේසල් උයනේ බිඟුරාවය අස්මින්නේ සල්සාකා සුරතින් ගත් කුල කුමරුන් උපදින්නේ උතුරු දිගට සත් නඩියක් සිය නද පාවඩිමින්නේ පපුව උදර දෙකුල දෝස මෙලෙසින් දුරු වී යන්නේ ආලවෙන්නට සිටියත් රජු දුන්නු කලිඟුව රටේ සඟායට දැල වරසිදි පිරිස සමගින් දුන්නු බව කියූ පිය රජුන්නට සීලයේ ගුණ මහිම පෙන්වා ලොවට සෙත් කළ එමුනි බලයට නිල බුදුරස් බෙලෙන් ඔබගේ සිරස නලලේ දෝස දුරු කොට ඈත පෙර සිට පතාගෙන එන බිසව සංගදරු තෙදෙන මාගේ මා වෙතේ තිරන් රිදී මුතු මැණික් වස්තුව දීපුලාගේ සීත සුළඟක් ධාර පිඹුරන් වෙසෙන මේ මඟ හිමයලාගේ පීත බුදුරැස් බෙලෙන් ඔබගේ නාස මුඛයේ දෝස බංගේ මේ වනේ මට ඉන්න කම් නැත මමත් යනවා තපස් රකින්නට මා වෙතේ සියලු සම්පත් මෙන්න මාගේ වස්තු නුඹලට
මාලිගේ මට ඉන්න කම් නැත මමත් යනවා තපස් රකින්නට ලෝගිතේ බුදු රැස් බෙලෙන් ඔබේ බෙල දෙවුරේ දෝස දුරු කොට කවදාද මගේ අමුවනුත් සංග දරුවනුත් ගෙන යන්නේ තපසට එකදාද අපි සිල් රකින්නේ යන්න නරකයි කතුන් තපසට මොනවාද මේ රජ දොඩන්නේ වෙනම පන්සල් දෙකක් වෙන්කොට ඕදාත බුදු රැස් බෙලෙන් ඔබේ ලැමද උදරේ දෝස දුරු කොට සැබෑවට මගේ කුමරු දෙන්නා කොයි අතද ගියේ නොදැනුනේ මෙමා සැනකින් නාවලාගේ එපල වැල නෙළුමට වනේ එදා මගේ දන් දීපු දරුවන් බෙලෙන් ඔබ මතු බුදුනේ ප්‍රභාසර බුදු රැස් බෙලෙන් ඔබේ දෙදන කෙන්ඩේ දෝස තමන්ගේ දකුණු අත තමන්ගේ හිසම අතින්ම තබාගෙන මෙසේ අදිෂ්ඨාන කරමු. සිරස නලලත දෙනෙත දෙසාවන් මුඛය ගෙලේ දොස හැරි සියල් දෙවුර අත් දස ගිලිද වැලමිටි දොස් දුරු වේ ඒ බඩවැල් කටිය තුනටිය දෙදන කෙන්ඩය පතුලෙ දස ගිලි දොස්වල් සියක් අවුරුදු ඔබට ආසිරි සැපත් වඩවා ජය මාගුල් සාදු සාදු සාදු. අප මෙසේ උදාර වූ පින්කම නිමා කරද්දී අද වෙසක් පුන් පොහොය දවසේ හැම දෙනාගේම හිත්වල කුසල් සිතුවිලි පහළ වුණා පින් සිතුවිලි උපන්නා ඇති වුණ කුසල චේතනා සමුදාය මෙලව ජීවිතයේ සුවපත් භාවයට පත් කරලන්නට සංසාරික භව ගමනටද මේ පින හේතු වාසනා වේවායි කියලා අප බැති සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමින් මෙතෙකින් පටිගත කිරීම නිමා වෙනවා. ඔබට සම්මා සම්බුදු සරණ ලැබේවා.